පින්වතුනි කටින ජීවර පූජාවෙන් අනතුරුව මේ විනය කර්මය සඳහා වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයට මේ සූදානම් කරගන්නට යෙදුණු දාන වස්තු අෂ්ට පරිස්කාර සෙසු පරිස්කාර සහිතව සංඝිකව පූජා කරමු පූජා වේවා. ඒ වගේම මේ කල්ප වෘක්ෂය සංඝිකව පූජා කරනවා පූජා වේවා කියන අදහසින් මේ විදියට පූජාව සිද්ධ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද විශේෂ පූජාවක් සිද්ධ කරන බව අපේ මහින්ද හාමුදුරුවන්ගෙන් දැනගන්නට ලැබුණා. පන්සලට අවශ්‍ය කරන ගරු භාණ්ඩයක් හැටියට විශේෂ කවිච්චිය විහාරස්ථානයට පූජා කරන්නට සූදානම තිබෙනවා කියලා. පින්පව් වදාගෙන මේ ගරු භාණ්ඩ පූජා කරපුවාම සසර වසතුරු නිවන් දකින තුරු උපභෝග පරිභෝග සම්පත් සැප පහසුවෙන් ලබා ගන්නට මේ සසර ගමන කෙලවර කරන්නට හේතු වෙන බව ධර්මයේ සඳහන් වෙනවා. මේ කුසලානි සංසයන් පිළිබඳව බුද්ධිමත් අවබෝධ කරගෙන ශාසනයේ කෙරෙහි ගෞරවයෙන් ශාසනයේ චිරස්ථිතිය සඳහා සිද්ධ කරන පින්කම්. ඉතින් ඒ නිසා මේ සූදානම් කරගන්නට යෙදුණු අෂ්ට පරිස්කාර සෙසු පරිස්කාර සහිත දාන වස්තු අල්ප වෘක්ෂය මහා සංඝරත්නයට සංඝිකව පූජා කරනවා පූජා වේවා කියන අදහසින් මේ විදියට කියලා පූජාව සිද්ධ කරමු. සපරික්කාරං සාට පරික්කාරං ඉමං භික්ඛං ඉමං කප්පරුක්ඛංච විකු සංගස්ස දේම සපරික්කාරං සාට පරික්කාරං ඉමං භික්ඛං ඉමං කප්පරුක්ඛංච විකු සංගස්ස දේම සපරික්කාරං සාට පරික්කාරං ඉමං භික්ඛං ඉමං කප්පරුක්ඛංච විකු සංගස්ස දේම තුලෝවාසීන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන්ට සුසු භාග්‍යවත් පුරජානන් වහන්සේ ප්‍රදාන ආර්ය මහා සංඝරත්නයේ උදෙසා කටින චීවර පූජා සංඝික දානමය පින්කම් ඊමෙන් ජනිත කරගන්න ආලද කුසලානි සංසයන් පරලෝකපත් මෞදමෝපිය වැඩිහිටි ඥාතීන්ටද සුජීවත්ව වාසය කරන අප හැම දෙනාටද මෙපදාන ආනිසංසයෙන් අජරාමර නිවන් සුව සාක්ෂාත් වේවයි සිතා සාදර සිතින් යුක්තව පින් අනුමෝදන් විය යුතුයි.